Buongiorno dragilor, ce faceți voi? Am făcut acest video pentru toți noi veniți în România, so don't miss. ඉතින් මම කිව්වේ මම මේ වීඩියෝ එක කරේ රොමේනියාවට ආපු නිව්කමර්ස්ලාට. ඉතින් එහෙමත් නැත්නම් ඔය ලංකාවේ ඉඳන් මෙහෙට ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද කතා කරන්න යන්නේ 24pay app එක ගැන. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරන තැන ඉඳන් කොහොමද හදාගන්නේ, කොහොමද පේමන්ට් එකක් කරන්න කියන ඔක්කොම මම අද මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න හිතාගෙන ඉන්නවා. වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම්ම බලාගෙන ඉන්න. ඉතින් මේක ගොඩක්ම අපිට ඕන වෙන්නේ අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන මිනිස්සු හැටියට. ඒයි කියලා ඉස්සරහට කියාගෙන යන්න. එහෙනම් බලාගෙන ඉන්න. ඉතින් iPhone user කෙනෙක් නම් ඔයාලට කරන්න තියෙනවා App Store එකට ගිහිල්ලා ඒකේ search bar එකේ 24pay කියලා search කරලා ඉස්සෙල්ලාම app එක download කරගන්න එක. ඔය app එක download කරගත්තට පස්සේ ඔයාලට එතනින් open කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ notification allow කරලා ඊට පස්සේ ඔය විදිහට continue කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ ලොකු විස්තරයක් නේ තියෙත් එකටම ටික් කරලා එතනිනුත් කන්ටිනියු කරාට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක ඔයාලට මෙතන ටයිප් කරන්න තියෙනවා. එතන ඔයාගේ ෆෝන් නම්බර් එක දැම්මට පස්සේ ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඊට පස්සේ ඔයාලට දාන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකට එන කෝඩ් එක. ඊට පස්සේ ඔයාව නිකම්ම ඇප් එකට ලොග් වෙනවා. ඔල්රෙඩි ඇප් එකක් තියෙන නිසා මම එතන ආපහු නම්බර්ස් දීලා ඒක මේව කරන්න ගියේ නෑ. ඉතින් දැන් බලමු කොහොමද අපි 24pay app එකෙන් අපේ ටිකට් එකක් දාගන්නේ කියලා. ඊට පස්සේ ඔයාට මෙතන පෙන්නන්නේ මෙන්න මේ ටික විතරයි. මේ තියෙන්නේ මම දැනට අරගෙන තියෙන මගේ ටිකට් එක. ඉතින් මෙන්න මෙහෙම තමයි ඔයාලට පෙන්නන්නේ. ඊට පස්සේ මේකෙදි තියෙනවා public transport, prepay, plata factura, අසිබුරාර්ශිපෙන්සියේ ඔය වගේ තියෙනවා. ඉතින් මේකෙදි අපි ට්‍රාන්ස්පෝර්ට් මම නම් යූස් කරන්නේ ට්‍රාන්ස්පෝර්ට් වලට විතරයි මේක. ඉතින් ඒකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙන ඔක්කොම සිටි ටික. ඉතින් ඔයා ඉන්න තැන අනුව ඔයාලට මේක ගන්න පුළුවන්. ඉතින් මම ඉන්නේ බුකරෙස්ට්. ඊට පස්සේ මම බුකරෙස්ට් වලට ගියාට පස්සේ මෙන්න මෙතන එනවා කලතොරිය මෙට්‍රොපොලිටන අබොනමන්ට් කියලා තියෙන. ඊට පස්සේ කවුත් ත්‍රාසි මම ඒක නම් දන්නේ. අපොනමෙන්ට් කියලා කියන්නේ අපි මාසෙටම ගන්න එක. කලතොරිය කියලා කියන්නේ අපිට මේක ගන්න පුළුවන් ඒ ටයිම් එකට විතරක්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා කොහේ හරි ඔයා වෙන ඔයාගේ සිටි එකකින් පිටින් ඉන්නවා නම් ඒ කියන්නේ ඕන තැනක ඔයාට මේක ඕන කරන්නේ ඔයාට ඒක ගමනක් යන විතරක් නම් ඔයාට මෙතනින් ටිකට් එකක් දාගන්න පුළුවන්. මේක මිනිත්තු 90ක් වැලිඩ් වෙනවා. කියන්නේ ඕනම ලයින් එකක යන්න පුළුවන්. මේ බස් ලයින් ගැන තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඕනම බස් ලයින් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේක තනි ඩේට් එක නිසා මේක මගේ මං කාඩ් එක මේකට ඇඩ් කරලා තියෙන නිසා පේ කරපු ගමන් ඔටෝ පේ වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයා කාඩ් එකක් ඇඩ් කරලා නැත්නම් මේ විදිහට ප්‍රතිශත කියන තැනට ගිහිල්ලා නෝ කියන එක දාලා ඊට පස්සේ ඔයාගේ කාඩ් මෙන්න මේ විදිහට එනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ අතේ තියෙන කාඩ් එකේ කාඩ් ඩීටේල් එකයි එක්ස්පයර් ඩේට් එක දාලා සිකියුරිටි කෝඩ් එක දාලා ඔයාගේ නම මෙතන දාලා ඊට පස්සේ මෙතන ඔයාලට ප්‍රතිශත කියලා තියෙනවා ලේ 3ක් ගෙවන්න. ඉතින් ඊට පස්සේ දෙවෙනියට තියෙනවා අබොනමෙන්ට්. අබොනමෙන්ට් කියලා කියන්නේ ඔයාලට තනි උඩින්ම තියෙන්නේ ලේ 8යි. ඒ කියන්නේ ඔයාලට තනි දවසක්ම ඔයාලට මේකෙන් ට්‍රැවල් කරන්න පුළුවන්. කියන්නේ පැය 24ක්. ඒ කියන්නේ තනිකර 1 ඔසි කියලා තියෙනවා මෙතන. ඊට පස්සේ තියෙනවා ලේ 20ට දවස් 3ක් ත්‍රිසිලේ. ඊට පස්සේ තියෙනවා දවස් 7ටම ලේ 30යි. සතිය මාසෙට දානවා නම් ලේ 80යි. මාස 6කට ගන්නවා නම් 400යි. අවුරුද්දටම ගන්නවා නම් ලේ 700යි වෙන්නේ. ඉතින් මේ විදිහට තියෙනවා. ඊට පස්සේ අනිත් එක නම් මම දන්නේ මම යූස් කරන්නේ නැති නිසා. ඊට පස්සේ ඉතින් ඔයා කාඩ් එක ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාට කාඩ් එක පෙන්නන්නේ. මගේ මේක මම ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට ටිකට් එක අරගන්න පුළුවන්. ඉතින් මම දවස් 7කට අරගෙන තියෙන්නේ. මෙතන එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. ඊට පස්සේ ඔය ටික තමයි. ඉතින් ඔයාලට මේකට ඒ වගේම මේල් එකට වගේ මෙසේජ් එකක් එනවා. එතෙන්ටත් එනවා. ඒ කියන්නේ ඒකෙත් පෙන්නනවා මේ අරන් තියෙන එක. ඉතින් ඒ වගේම කියනෝනේ මේ
ප්‍රයිස් එක මේ අපි ටිකට් කවුන්ට් එකකින් ගන්න ප්‍රයිස් වලම වගේම තමයි කිසිම වෙනසක් නෑ එකම ගණන් තියෙන්නේ. ඉතින් මේකේ ඇඩ්වාන්ටේජ් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් උත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මං නම් සල්ලි අතේ අරන් යන එක ගොඩක්ම කරන්නේ නැති කෙනෙක්. ඉතින් ගොඩක් වෙලාවට කාඩ් එකේ තමයි සල්ලි තියාගන්නේ. ඉතින් ඒ වගේම මට පේ කරන්න ගියාම පොලිං වල ඉන්න දෙයක් නෑ. මරු සල්ලි සමහරවිට අඩුවෙන් දෙනවා. ඒ ප්‍රශ්න නැහැ. ඉතින් ෆෝන් එකෙන් මට ඕන වෙලාවට මට දාගන්න තියෙන්නේ. හැබැයි ඒ වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් ගත්තොත් එහෙම මේකේ බැරි වෙලාවත් හරි ෆෝන් එක ඕෆ් වුණොත් ඔයාට පෙන්වන්න විදියක් නෑ. කාඩ් එක ගන්න එක chance එකක් තියෙනවා. මොකද කාඩ් එකෙන් අපේ ගාව කාඩ් එක තිබ්බේ නැති වුණත් අපේ ID නම්බර් එක ගැවුවට පස්සේ ඒගොල්ලන්ට ඒක වැටෙනවා අපි පේ කරලා තියෙන්නේ කියලා. ඉතින් අර එක තමයි. ඉතින් මට නම් මේක මාර්ම වාසි කියන්නේ හැම පැත්තෙම ගත්තාම අපි ටයිම් එකත් එක්ක වැඩ කරන කට්ටිය. ඉතින් අපේ වෙලාව ඉතුරුයි ඔය වගේ දේවල් එක මම ඉතින් මේක රෙකමන්ඩ් කරනවා. මම හිතනවා මේ ඇප් එක ගැන ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේක ගත්තා මේක මාර යූස්ෆුල් ඇප් එකක්. ඉතින් හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔය තමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් මම කියන සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you so much for watching.